රහස් කේත කියන මාතෘකාව ගැන කතා කරද්දී මුලින්ම අපට මතක් වෙන දේවල් තමයි එනිග්මා යන්ත්‍රය සහ පුරාණ ඊජිප්තු හයිරෝග්ලිෆ් අකුරු වගේ දේවල්. ඒ හැම එකක්ම විද්‍යාඥයින් කොහොම හරි විසඳගත්තා. ඒත් වසර 600ක් තිස්සේ ලෝකයේ දක්ෂතම මොළකාරයින් පවා පරාජය කරපු එකම එක පොතක් තියෙනවා කිව්වොත් ඔබ මවිතයටපත් වේවි. ඒ තමයි වොයිනීජ් අත්පිටපත. මේක නිකම් පොතක් නෙවෙයි. මේක මේ ලෝකයට අයිති නැති භාෂාවකින්, ඒ කියන්නේ පෘථුවියේ මේ වන විට ඇති භාෂා 7200කට ආසන්න ප්‍රමාණයකින් කිසිදු භාෂාවකට අයත් නොවන අකුරු සහ සංකේත වලින් පිරුණු මේ ලෝකයේ දක්නට නැති ගස් වර්ග, තාරකා රටා සහ විවිධ මාතෘකා ගැන ලියවුණු අමුතුම ලේඛනයක්. ඉතින් මේ ලේඛනයේ පිටුපස තිබෙන විස්මයජනක සහ බියකුරු සත්‍ය කුමක්ද කියලා මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරමු. මේ පොතේ අයිතිකරුවන්ගේ ලයිස්තුව දිහා බලපුවහම මේක කොයි තරම් වටිනවද කියලා හිතාගන්න පුළුවන්. 17 වන සියවසේදී රෝම අධිරාජ්‍යයා වුණු ශුද්ධ රෝම අධිරාජ්‍ය දෙවන රැඩොල්ෆ් රජු මේ පොත රන් කාසේ 600කට මිලදී ගත්තා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අද කාලේ වටිනාකම ගත්තොත් කෝටි ගණනක වටිනාකමක්. ඉන්පසු මේ පොත අත් කිහිපයකටම මාරු වෙලා අවසානයේ 1912 වර්ෂයේදී විල්ෆ්‍රිඩ් වොයිනිච් අතටපත් වුණා. ඔහු පොත්වලින්දෙක්. 2011 දී කරපු කාබන් පරීක්ෂණයකින් තහවුරු වුණේ මේ පොත හදන්න පාවිච්චි කරලා තියෙන්නේ වෙලම් යන නමින් හඳුන්වන එළු සමෙන් හදපු කඩදාසි බව. ඒත් පුදුමය කියන්නේ වසර 600ක් පමණ පරණ වුණත් අදටත් මේ පොත ලියන්න පාවිච්චි කරපු තීන්ත නම් පොඩ්ඩක්වත් මැකිලා නැහැ. ඉතින් වොයිනිච් මේ වගේ පොතක් කිසිම දවසක දැකලා තිබුණේ නැහැ. මේ පොත 15 වන සියවසේ එනම් 1404ත් 1438ත් අතර කාලේ නිර්මාණය වූවක් බව පර්යේෂකයින්ගේ මතය වෙලා තියෙනවා. නමුත් මෙහි තිබෙන රහස මේ කිසිවක් නෙවෙයි. විශ්මය දනවන කාරණාව තමයි මේ පොතේ ලියා ඇති දේ අදටත් කිසිවෙකුටත් කියවීමට නොහැකි වීම. මේ අත්පිටපත පිටු 240කින් සමන්විතයි. පර්යේෂකයින් මේ කොටස් කිහිපයකට බෙදා වෙන් කරලා තියෙනවා. අංක 1 උද්භිත විද්‍යාත්මක කොටස. මෙහි ඇති ශාක රූප 126න් බොහෝමයක් මෙලොව අපි දකින ශාකවලට සමාන නැහැ. ඒවා හරියට වෙනත් ග්‍රහලෝකයක ශාක වගේ. සමහර ශාකවල මුල් අමුතු සත්තුන්ගේ හැඩය ගන්නවා. අංක 2 ජ්‍යොතිෂ ශාස්ත්‍රීය කොටස. හිරු, සඳු සහ තරු රටා ගැන අමුතුම රූප සිතියම් මේ කොටස තුල ඇතුළත් වෙලා තියෙනවා. මේ තරු රටා අප සිටින මන්දාකිණියේ තරු රටා වලට වඩා වෙනස්. අංක 3 තමයි ජීව විද්‍යාත්මක කොටස. මෙන්න මේ කොටස තමයි වඩාත්ම අමුතු. මේ නිර්වත් කාන්තාවන් කුඩා තටාකවල ස්නානය කරන දර්ශන සහ අමුතු නල පද්ධති රාශියක් ඇඳ තිබෙනවා. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා එකල තිබූ රහස් වෛද්‍ය විද්‍යා ක්‍රමයක් වෙන්න පුළුවන් බව. මේ හැම පිටුවක් පුරාම අමුතු අකුරු පද්ධතියක් දකින්න පුළුවන්. ඒවා ලතින් හෝ ග්‍රීක, අරාබි කිසිම භාෂාවකට සමාන නැහැ. ලෝක ප්‍රසිද්ධ ගණිතඥයෙකු වන ඇලන් ටියුරින් වැනි දක්ෂයින් පවා මේ පොතේ අකුරු රටා ගැන පුදුම වුණා. ඒ වගේම දෙවන ලෝක යුද සමයේ නාසි හමුදාවේ රහස් කේත පවා බිඳ දැමූ දක්ෂ කේත බිඳින්නන් පවා මේ පොත කියවීමට උත්සාහ කරා. මේ අකුරු ලියලා තියෙන්නේ කිසිම තැනක පෑන නතර කරන්නේ නැතුව බොහොම වේගයෙන්. ඒ කියන්නේ මේක ලියපු කෙනාට මේ භාෂාව ඊටාම පුරුදුයි. මෑතකදී කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධිය යොදාගෙන කරපු පර්යේෂණයකදී මේ භාෂාව හීබ්‍රු භාෂාවට සමානකම් දක්වන බව හෙළි වුණා. නමුත් ඒකෙන් හරියටම වාක්‍යයක් ගලපන්න උන්ටත් බැරි වුණා. තවත් පිරිසක් කියන්නේ මේක මධ්‍යකාලීන ලතින් භාෂාවේ කෙටි යෙදුම් කියලා. ඒත් කිසිම මතයක් 100%ක් තහවුරු වෙලා නැහැ. ලෝකයේ දක්ෂතම පරිගණක පවා මේ පොත ඉදිරියේ අසරණ වෙලා තියෙනවා. ඇතමුන් පවසන්නේ මේක කිසි තේරුමක් නැති මිනිසුන් රැවටීමට කළ වංචාවක් බව. නමුත් භාෂා විද්‍යාඥයින්ගේ මතය වෙන්නේ මේ අකුරු රටා තුල සැබෑ භාෂාවක තිබිය යුතු සිෆ්ගේ නියමය වැනි ලක්ෂණ ඇති නිසා මේ සැබෑ අර්ථයක් ඇති බව. ඇත්තටම මේ පොත ලිව්වේ කවුරුන්ද කියන එක මේ වන විටත් අභිරහසක්. ඇතමුන් පවසන්නේ මෙය මධ්‍යකාලීන යුගයේ විසූ වෛද්‍යවරයෙකු
තම රහස් බෙහෙත්වා ටොරු සංගවා තැබීමට ලිව්වක් බව. තවත් පිරිසක් විශ්වාස කරන්නේ මේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි ජීවියෙකුගේ දිනපොතක් බව. ඒ වගේම මෙය එකල විසූ දක්ෂ කලාකරුවෙකු රජවරුන් රවටා මුදල් සෙවීමට කළ විශ්මිත නිර්මාණයක් බව තවත් මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේක වෙනත් මන්දාකිනියක සිට ආපු කෙනෙක් ලියපු එකක්ද? එහෙමත් නැත්නම් අනාගතයෙන් ආපු කෙනෙක් ලියපු එකක්ද? කවුරුන් කෙසේ අර්ථකථන ඉදිරිපත් කළත් වොයිනිච් අත්පිටපත අදටත් ලෝකයට විසඳිය නොහැකි ප්‍රහේලිකාවක්. වොයිනිච් අත්පිටපත කියන්නේ හුදෙක්ම පොතක් නෙවෙයි. ඒක මිනිස් බුද්ධියට කරපු අභියෝගයක්. සමහර විට මේකේ ලියලා තියෙන්නේ මරණය පරදවන හැටි වෙන්නත් පුළුවන්. නැත්නම් විශ්වයේ රහස් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේක කිසිම තේරුමක් නැති මිනිසුන්ව පිස්සු වට්ටන්න හදපු සෙල්ලමක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අදටත් මේ පොත ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ ඉතාම ආරක්ෂිතව තැන්පත් කරලා තියෙනවා. වසර 600ක් පමණ පැරණි මේ රහස කවදා හෝ දිනක විසඳෙවිද? නැතිනම් මිනිසා සදාටම මෙයින් මුලා වේවිද? මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? මේ අමුතුම පොත ගැන ඔයා හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අභිරහස් දේවල් ගැන දැනගන්න සිලොන් ජීනියස් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට ජය.